කොහමද ඔයාලා හැමෝටම ඔන්න අද මම අරගෙන ආවේ පොඩි ඖෂධයක් හදන්න. මමත් මේක මුල් වතාවට දැක්කේ ප්‍රවීණ රංගන ශිල්පිනී උදය කුමාරී මහත්මිය හදන වීඩියෝ එකකින්. කොලෙස්ටරෝල් වලට තමයි මේක හදනවා කියලා දාලා තිබ්බේ. හැබැයි අපේ කවුරුත් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නැහැ ගෙදර. ඒ වුණාට මට හිතුණා මේක හදලා බිව්වොත් හොඳයි කියලා. මේ තියෙන්නේ හොඳට සෝදලා උවේ වේලලා ගත්ත අමු ඉඟුරු වතුර චුට්ටක්වත් නැති වෙන්න තමයි මම ඒක කපලා ගත්තේ. ඒ විදිහටම සුදු ලුණුත් කපලා ගත්තා. මේ දෙක එක ප්‍රමාණ වලින් ගත්තට මේ වගේ යොෂ තමයි ඕනි. ඉතින් මං හිතනවා ඉඟුරු වලට වැඩිය සුදු ලුණු වල යොෂ පොඩ්ඩක් ගන්න අමාරු නිසා සුදු ලුණු වල මුලින් යොෂ අරගෙන ඒ ප්‍රමාණයට අනිත් දේවල් ගත්තොත් හොඳයි කියලා. මේ තියෙන්නේ ඇපල් සයිඩර් විනිගර්. මට ලෙමන් ගෙඩි ටිකක් හොයාගන්න චුට්ටක් කාල වේලාව මදි වුණ නිසා මම ඉක්මනට ගිහිල්ලා ලෙමන් යොෂ බෝතලයක් ගෙනාවා මිලිලිටර් 250ක. ඒ වගේම මට ඕගනික් මී පැණි එකක් හම්බුණා. ඒකයි මෙන්න මේ බඩු ටික තමයි ඕනේ වෙන්නේ. එහෙනම් අපි මේ වගේ යොෂ ගමු දැන්. කලින් පෙන්නපු ඉඟුරු වල සහ සුදු ලුණු වල යොෂ තමයි මේ තියෙන්නේ. සුදු ලුණු මට මේ ප්‍රමාණය විතරයි ගන්න පුළුවන් උනේ. ඒ ප්‍රමාණයටම මම ඒ නිසා ඉඟුරුත් ගත්තා. මම මේ එකම ප්‍රමාණය මේ ප්‍රමාණයටම මේ අනිත් දේවලුත් ලෙමන් යොෂ සහ ඇපල් සයිඩර් විනිගර් මේ දෙකත් ගන්නවා. මේ ඔක්කොම මම non stick භාජනයකට දාලා උණු කරගන්නයි යන්නේ. මේ කිසිම දෙයකට වතුර කලවන්නේ නැහැ. මේ මම දාන්නේ සුදු ලුණු යොෂ ටික. සුදු ලුණු යොෂ නම් චුට්ටක් ගන්න අමාරුයි. මොකද සුදු ලුණු අඹරලා එහෙම යොෂ ගොඩක් එන්නේ නැහැ. හැබැයි ඉඟුරු නම් එහෙම නැහැ. ඉඟුරු නම් ගන්න පුළුවන්. මම දැන් මේ වර්ග 4ෙන්ම කෝප්ප 4ක් දාගත්තානේ. ඉතින් මේක කෝප්ප 3කට එන්න ප්‍රමාණය. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ප්‍රමාණය. මම දැන් මේ කෝප්ප භාගයේව 4ක්. එතකොට ඒ වගේ භාගේ කෝප්ප 3ක ප්‍රමාණය එනකම් මේක හිමීට හිඳ ගන්න ඕනි. අඩු ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනි. මේක ඉතින් චුට්ටක් වෙලා යන වැඩක්. හිමීට කලබල නැතුව කරන්න ඕනේ. මොකද මේක බෙහෙතක්නේ. ඉතින් අපි බෙහෙතකට බොරු කරලා හදන්න හොඳ නැති නිසා මේක ගොඩක් පරිස්සමට ඒ වගේම ඒ කියන පිළිවෙලටම හදා ගන්න ඕනේ. අනික මේවා වෙන වෙනම යොෂ ගන්න ඕනේ. එකපාරට යොෂ ගත්තොත් එහෙම ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරලා අපි පෙරා ගත්තොත් අපිට යොෂ ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න අමාරු වෙනවා. අන්න ඒ නිසා තමයි වෙන වෙනම යොෂ අරගෙන මේ විදිහට ඔක්කොම එකට දාලා උණු කරන්නේ. දැන් අර මං කිව්ව ප්‍රමාණයට මේක උණු වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා කලින් මේක මං තිබ්බ ප්‍රමාණයට වැඩිය දැන් චුට්ටක් මේකේ ප්‍රමාණය අඩු වෙලා. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරලා මේක හොඳටම නිමෙන්න තියෙනවා. හොඳටම නිමුණාට පස්සේ තමයි මී පැණි එකතු කරන්න ඕනි. මොකද එහෙම නැත්නම් මී පැණි වල තියෙන සාරය ඔක්කොම විනාශ වෙලා යනවා. ඔන්න දැන් මගේ මේ මිශ්‍රණය හොඳට නිමිලා. ඒ නිසා මම මේකට මී පැණි දානවා. මී පැණි දාන්නේ මේකේ තියෙන සැර චුට්ටක් අඩු කරන්නලු. එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් වගේ ප්‍රශ්න එනවා කියලා තමයි කියන්නේ.
මේ පැණි නම් චුට්ටක් වැඩිපුර දාන්න කියලා තමයි කීවේ වීඩියෝ එකේ. මාත් ඉතින් චුට්ටක් වැඩිපුර දැම්මා. මේ බලන්න මේ පැණි ටික. හොඳට මේ පැණි ටික කලවම් වෙනකම්ම මේක හොඳට කලවම් කරන්න ඕනි. මේ යොෂත් එක්ක හොඳට මේ පැණි කලවම් වෙනවා. එතකොට මේක ටිකක් තද දුඹුරු පාටක් වගේ වෙනවා. ඉතින් මට හදාගන්න පුළුවන් උනේ මෙන්න මේ ප්‍රමාණයේ. මම මේක මේ වගේ වීදුරු බෝතලයකට දාගන්නවා. මේක මිලිලීටර් 500 වීදුරු බෝතලයක්. බලමු. හරි. අන්තිම බිඳුවත් මම ඉතින් මේකට වැටෙනකම්ම ඉන්නවා. මොකද ගොඩාක් මහන්සි වෙලා හදපු දෙයක් නේ. ඊටත් මේක ඖෂධයක් නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මේ ඖෂධය හදාගත්තේ. මම මේක මෙන්න මේ විදිහ සීල් කරන්න පුළුවන් බෝතලයක තමයි අසුරලා තියන්නේ. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ මම හදාගත්ත ප්‍රමාණය. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට.